එච්චර ඉක්මනටම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපිට හිතපු තත්ත්වෙ හිටියනම් අපි මීට වඩා අනතුරක. මේක දිගින් දිගටම තියෙන්න ඕන ආණ්ඩුවක්. අපි වෙන පක්ෂවල හිටියේ අපි අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ මේකට. පොර ප්‍රශ්නේ අවුරුදු 75ක් 80ක් ගොවි ජනතාව කුඹුරු කරනවනේ. එතකොට තාම ගොවි ජනතාව සහනාධාර මත යැපෙන්නේ ඇයි? බලාපොරොත්තුවක් කියන්නේ ඉදිරි කියන්නේ මං හිතන්නේ මේ දිගටම මේක අල්ලගෙන යයි මේක කඩන්න හම් වෙන්නේ නැහැ කාටවත්. හරියට කරන නිසා ඒකයි. මගේ වයස අවුරුදු 89යි. මේ 89ට ඇත්ත කියන මිනිසු කණ්ඩායමක් පත් වුණා. ඒ ගැන මම බොහොම සතුටු වෙනවා. අනුර මහත්තයාගේ වැඩපිළිවෙල බොහොම සාර්ථකයි. ඉදිරියටත් එහෙමයි ගලවන්න බෑ. තව අවුරුදු 10කින් මම දැන් Full face. ආණ්ඩුව දැන් අරගෙන මාස 5ක් 6ක් වෙනවා. ඔව්. මොන වගේ අදහසක්ද ඔවුන්ගේ වැඩපිළිවෙල ගැන තියෙන්නේ? බොහොම පැහැදීමක් තියෙනවා. මගේ වයස අවුරුදු 89යි. මේ 89ට ඇත්ත කියන මිනිසු කණ්ඩායමක් පත් වුණා. ඒ ගැන මම බොහොම සතුටු වෙනවා. දැන් සමහර කට්ටිය චෝදනා කරනවා කිසිම දෙයක් මේ මාස 5 6ට උනේ නැහැ. ඉතින් ප්‍රමාදයි. අහන්න ඒ අයගෙන් අහන්න ඕන වැදූ ගමන් ළමෙක් ඇවිදිනවද කියලා. ඒකයි කෙටියෙන්ම අහන්න තියෙන උත්තරේ. ඒ ඇවිදින්න බෑනේ නේද? ඩිංග 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 එනවා පියවරෙන් පියවරට එනවා. මම දන්නේ ඔබතුමාලගේ මොන පැත්තේ මොන අදහස් තියෙනවද කියලා. නමුත් අනුර මහත්තයාගේ වැඩපිළිවෙල බොහොම සාර්ථකයි. ඉදිරියටත් එහෙමයි ගලවන්න බෑ. තව අවුරුදු 10කින් මම හරි මොකද හිතෙන්නේ වැඩපිළිවෙල? සත්‍ය වශයෙන්ම හොඳයි. හොඳයි. ඇයි ඔබ හොඳයි කියලා කියන්නේ? හොඳයි කියන්නේ අපි දැක්කා පහුගිය වකවානුවේ සිට රජේවල් සම්පූර්ණම රට කෑවනේ. නමුත් මම හොඳ කොහොට්ටුකාරයෙක්. නමුත් අද මම ජීවිතයකට එකතු වෙලා වැඩ කරනවා. මොකද අපි දැන්ට දැක්ක දැන් මාසය පොඩි කාලයක් අපි දැක්කා හොඳ දේවල් වෙනවා. ඔය වාහන වල ඒ කට්ටියගේ ලබා ගන්නා දේවල් ඒ කිසි දෙයක් ඒකට ලබා ගන්නෙ නැහැ. මොකද අදත් අපි මේ කැනල්සින් ගිහිල්ලා රැස්වීමක් කරලා ආපු හැටි. ඒකින මේ යන ක්‍රමයට යන්න දෙන්න ඕන. විපක්ෂය වෙන බය ගැහුවත් ඔය ඉතින් එයාට ඒ අයගේ සාක්කුව මඩි කරගන්නත් ඒ අයගේ නඩු වලින් මිදෙන්නත් ගන්න වෑයම් තමයි ඔක්කොම. ඒ ඔක්කොම වෑයම්. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි දැක්කා දලදාව සම්බන්ධවත් කියනවා. මම එක YouTube නාලිකාවක මම දැක්කා මුස්ලිම් උදවිය සෑහෙන්න උදව් කරනවා දාලා. ඒ කට්ටිය මේ රට ගන්න උදව් කරනවා කියලා මේ මෝඩ හැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම බහුභූත දේවල් තමයි විපක්ෂය කරන්නේ. එහෙනම් මම හිතන්නේ මේ යන ගමනට යන්න දුන්නොත් රට හොඳ ගමන හොඳ තැනකට යන්න හැකියාවක් තියෙනවා. දැන් පහුගිය මාස 6ට සමහර කට්ටිය කියනවා කිසි දෙයක් කළේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම මාස 6ට කරන්නේ මොකක් කරන්න මාස 6ට බබා හම්බුනේ හැටි ඇවිදින්නේ නැහනේ. බබා හම්බුනේ ඇවිදින්නේ නැහැ. ටික තමයි යන්න තියෙන්නේ. ඒ යන මගට යන්න ඉඩ දීලා ඒ ඈත් උදව් කරනවා නම් මාස 6න් කර ගන්න පුළුවන්. මේකෙන් දැන් දැක්කනේ අපි වාහන ප්‍රශ්න දැක්කා. වාහන ඒවා අපි දකින්න දැන් අපේ සහෝදරුණත් අපි ආරක්ෂා පොඩි කැබ් එකක් එනවා. තනියම එන්නේ. ඉතින් ඒ වියදම් නැහැ. ඒ වියදම් ඔක්කොම කපහැරලා ඒව ගන්න ඉතින් පොඩි බබෙක්ගෙන් අර මොන්ටිසෝරි ළමයි දෙන අදහස් නේ දෙන්නේ. ඉතින් ඉපුන්න හැටි ඇවිදිනවද? නෑ. ඉතින් ටිකක් යන්න ඕන වැටිලා නැගිටලා අකුල් දෙන් ඇවිදින්න. ඒකින්ද ඒ තැනට එන්න අවස්ථාව තියෙන මම හිතන්නේ මේ නගර සභාවෙන් පස්සේ පෙන්වන්න පුළුවන් මොනවද මේ ගමට රටට වෙන්නේ මොකද්ද කියලා පෙන්වන්න පුළුවන්. ඇත්තටම සුබවාදී තොරතුරු ගොඩක් තියෙනවා. මොකද මේ තිබුණ ක්‍රමවේදය දැන් වෙනස් වෙන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනස් වෙයි එකපාරට නැති උනත්. ඉතින් තව ටිකක් මේ ඉක්මන් කරනවා මේ ওই දූෂිත කටයුතු වල ඉදිච්ච අයට දඬුවම් දෙන්න එහෙම. ඒක අපි දැඩි ලෙස බලාපොරොත්තු වෙන දෙයක්. ඒක ටිකක් පරක්කු වෙන බවක් වෙනවා. ඒක තමයි අඩුපාඩුවකට තියෙන්නේ. නැත්නම් අනික් කියනවා හොඳටම හොඳයි. හොඳයි. මේක දිගින් දිගටම තියෙන්න ඕන ආණ්ඩුවක්. පොළොන්නරුවේ ජනතාවගේ සහයෝගය ඔවුන්ට ලැබෙයි. අනිවාර්යයෙන්ම. බහුතරයේ ජනතාව ලැබෙන ඡන්දය ලැබෙනවා යාලට බහුතරයේ. ඒක වෙනස් කරන්න බැරි වෙයි ආයේ. මොකද මිනිස්සු ඔච්චර කාල රැවටුණානේ. දැන් ආයෙ රැවටෙන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා කිසි දෙයක් තාම කරලා නැහැ කියලා. ඒ වගේ චෝදනාත් තියෙනවා. මෙහෙමයි.
යම් යම් පැතිවලින් කෙරෙන්ට ඕන දේවල් ටිකක් කෙරෙන්ට ප්‍රමාද වුණා තමයි උනට ඕන දේවල් නිසි කාලට ලස්සනට කරයි. මොකද අපිට විශ්වාසයක් තියෙනවා එහෙම කරයි කියලා. මොකද එකපාරටම කරන්න බෑනේ. ඒගොල්ලෝ අවුරුදු 76ක් කාලයක් තිස්සේ තිබුණ සිස්ටම් එකක් නෙමෙයි වෙනස් කරන්න වෙලා තියෙන්නේ. ඒක ඉතින් තරමක් කාලයක් ගත වෙයි. එච්චර ඉක්මනටම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපිට හිතපු තත්ත්වෙ හිටියනම් අපි මීට වැඩි අනතුරක. දැන් ඉතින් අපිට සන්තෝෂයක් තියෙනවා. රට අලුත් විදිහකට හැරෙයි කියන එක. ජනාධිපතිතුමායම දෙන ආදර්ශය ඒක කොහොමද? විශිෂ්ටයි. විශිෂ්ටයි. ඉතින් පොඩි පොඩි දුර්වලතාවයන් තියෙනවා. ඒවා පසුගිය රජයන් වල තිබුණ වැරදිත් එක්ක සංසන්දනකොට මේක අපිට නොසලකා හරින්න පුළුවන් නේද? ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. ඒගොල්ලන්ට අපි සුබ පතනවා. තව දුරටත් ඉස්සරහට ලස්සනට කරගෙන යන්න අඩුපාඩු හදාගෙන කරගෙන යන්න පුළුවන් නම් ලොකු දෙයක්. අලුත් වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් සතුටුයි. මේ ඉතින් අපිත් බලන්නේ ඉතින් කොයි පැත්තෙන් හරි කමන්නේ හොඳ දෙයක් තමයි ඉතින් අපටත් වනන්නේ. දැනට මාස 5ක් 6ක් ගියානේ. ඔව්. ඒ මාස 5 6 ගැන ඔව් සතුටුදායකයිද? සතුටුදායකකුත් තියෙනවා අපිට. ඉතින් ඉදිරියට හොඳ සැලසුමක් තියෙයි කියලා විශ්වාසයක් තියෙනවා. දැන් මොනවද කරේ කියලා අහනවා සමහර කට්ටිය. ඔව් සමහර කට්ටිය මොනවද කරේ කියලා අහන්නේ. ඉතින් දැන් පොල් පැලයක් හදපු ගමන් මාස 4න් 5න් පොල් කඩන්න බෑනේ. කාලයක් යනවනේ පොල් හැපි දෙන්න. ඉතින් මේ කට්ටිය අවුරුදු 5 යනකොට මොනවද සම්පූර්ණ කරලා අපිට හොඳ දෙයක් දෙයි. විශ්වාසයක් තියන්න පුළුවන්. විශ්වාසයක් තියෙනවා. ඔබතුමා කොහෙද? මම මෙහෙ පොළොන්නරුවේ. ඔව්. අම්මේ ආයිබෝවන්. කතා කරමු. කොහොමද ඉතින් මොකද හිතන්නේ අලුත් ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන? අලුත් ආණ්ඩුව හොඳයි. අපි දැන් ඉස්සරහට වැඩ කරා කියලා අපි විශ්වාස කරනවා. විශ්වාසයෙන් බලන් ඉන්නවා. සමහර කට්ටිය චෝදනා නගනවා. ඉතින් එහෙම තමයි. ඒ මිනිස්සු හැටිනේ. අපි විශ්වාස කරන ඉස්සරහට හොඳ ආණ්ඩුවක් තියෙයි කියලා. දැන් මෙහි වැඩි වශයෙන් ඉන්නේ ගොවි ජනතාවනේ. ගොවි ජනතාව වෙනුවෙන් අලුත් ආණ්ඩුව කටයුතු කළාද? අපිට නම් කරලා තියෙනවා. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා. තව වැඩ පටන් ගත්තේ නෑ. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. අලුත් ආණ්ඩුව හොඳයි. හොඳයි. ඇයි ඔබ හොඳයි කියලා කියන්නේ? හොඳයි කියන්නේ ඉතින් මාස 6ක් තුල කෙටි කාලයක් තුල ලක්ෂ 6ක් හිටපු ලක්ෂ 6ක ඡන්ද ප්‍රමාණයක් තිබිච්ච ආණ්ඩුවක් කපාටම ලොකු වැඩි ඡන්ද ප්‍රමාණයකින් බලයටපත් වෙලා අනිත් ආණ්ඩුව හොඳයි නම් එකපාරටම පුංචි ඡන්දයක් තිබිච්ච මිනිස්සුන්ට මේ වගේ බලයකට එන්න බෑනේ. ඒ හොඳ නැති හින්දා එකපාරටම මේ වගේ ඡන්ද ප්‍රතිශතයක් වැඩි වුණේ. මේ රට දියුණු වෙනවා තාම දියුණුනේ නෑනේ. මටත් දැන් අවුරුදු 57ක්. මගේ දෙමව්පියෝ දියුණු වෙන රටක හිටියේ. මමත් දියුණු වෙන රටක හිටියේ. මගේ දරුවෝ දියුණු වෙන රටක. මේකේ දියුණුවේ ඉවරයක් නෑනේ. දියුණුනේ පොඩි පිරිසක්. තාම අපි දුක් විඳිනවා. නේද? සරමක් කැඩුණු ඇවිරුණොත් සරමක් ගන්නම තත්ත්වයකට ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් එහෙම නෙවෙයි. මේක කරගෙන යන්න අපි උදව් දෙන්න ඕන. මේ ආණ්ඩුවට කරගෙන යන්න කොට පක්ෂ බෙදෙලින් වැඩක් නෑ. හරියට කරනවා නම් ඒ තැනට අපි අතහිත දෙන්න ඕන. හරියට කරනවද මේගොල්ලෝ ඇත්තටම? අපි බලමු තා ටිකක් ඉතින්. දැනට දැක්ක දැනට ඉතින් මාධ්‍යයෙන් තුලින් අපට හොරු ගැනවත් කවුරු ගැනවත් මාධ්‍යයෙන් හෙළි කරේ නෑනේ මෙතෙක්වල්. දැන් ඒනවා ටිකෙන් ටික අපට හෙළි කරනවනේ. ඒකට දැන් අපි දන්නේ මේ රටේ තිබිච්ච ධනස්කන්ධයට මොකද උනේ කියන එක. නැත්තම් අපට හෙළි කරේ නෑනේ මොනවත්. අපි කිසිම දෙයක් දන්නේ නෑ. අපි ළිඳේ හිටපු ගෙම්බ වගේ අපි ඔය බලන් ඉන්නවා. මොනවද වෙන්නේ මොනවද කරන්නේ කියලා අපි දන්නේ නෑනේ. දැන්නේ මාධ්‍යයෙන් අපට පෙන්වන්නේ මේවා. ඒකට රටවැසියා දන්නේ. සමහර කට්ටිය චෝදනා කරනවා. ඒක මිනිස්සු මතවාද තියෙනවා ඉතින්. එහෙම තමයි ඉතින් නැත්තම් බෑනේ ආණ්ඩුව පවත්වාගෙන යන්න. දැන් වැඩි වශයෙන් මේ පොළොන්නරුවේ ඉන්නේ ගොවි ජනතාවනේ. ගොවි ජනතාව මොනවද කියන්නේ මේ ආණ්ඩුව ගැන? ගොවි ජනතාව මෙහෙමයි පොහොර ප්‍රශ්නේ තමයි. පොහොර ප්‍රශ්නේ අවුරුදු 75ක් 80ක් ගොවි ජනතාව කුඹුරු කරනවනේ. එතකොට තාම ගොවි ජනතාව සහනාධාරපත මත යැපෙන්නේ ඇයි? ගොවි ජනතාව දිනු කරා නම් එවකට හිටපු ආණ්ඩුවලුත් සහනාධාර දීගෙන මේ ඡන්දය ගොදුරු කරලා සහනාධාර දෙනවා. සහනාධාර දෙන්න උවමනාවක් නැහැ ගොවි ජනතාවට. හරියට වීවලට මිලක් දීලා ගොවියා නගා සිටලා හොඳ බිත්තර දී හොඳ පොහොර දුන්නා නම් ගොවියාට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ගොවියා ගැන හොයලා බලන්නේ නැහනේ. ඡන්ද කාලේ විතරක් ගොවියා ගැන කතා කරනවා පොහොර දෙනවා අරක දෙනවා මේක දෙනවා කියලා. නමුත් ගොවියා ගැන හරිය නිසි වීවලට මිලක් ඉන්නේ නැහනේ. ගොයන් කැපෙන කාලේ වී ටික තුට්ටු දෙකට ගන්නවා. මෙවර වී මිලක් ලැබුණා 120ක. සාමාන්‍ය හොඳයි මිනිස්සුන්ට. වී තිබුණා නම් ලොකු මුදලක් ගන්න පුළුවන් අතර. වී නැති එකයි මිනිස්සුන්ට ප්‍රශ්නේ. සමස්තයක් හැටියට ගත්තාම පොළොන්නරුවේ ජනතාව සතුටුදායකද මේ ආණ්ඩුව ගැන? සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත කියවන්න අමාරුයිනේ. සාමාන්‍යයෙන් 100ක් ගත්තොත් 75ක් හොඳයි කියලා තමයි කියන්නේ. 100ක් ගත්තොත් 75ක් හොඳයි. හොඳයි කියලා තමයි කියන්නේ. හොඳයි. ඔබට බොහොම ස්තුතියි. තිබ්බට වැඩි හොඳයි කියලා තමයි තිබ්බට වැඩිය හොඳයි. ඇයි ඔබ එහෙම කියන්නේ? හොඳයි කියලා හිතෙනවා. එතකොට දැන් සමහර කට්ටිය කියනවා කිසි දෙයක් කරලා නැහැ තාම මාස 5ක් 6ක් ගිහිල්ලා තියෙනවා. බෑනේ ඒක පාට නේ. කාලයක් දෙන්න ඕනේ. කාලයක් දෙන්න ඕනේ නේ බලන්න එපා. හොඳයි ඉතින්. හොඳයි. ඇයි ඔබ හොඳයි කියලා කියන්නේ? ඉතින් වෙන වැඩට හොඳයි නේද මේක මේ ආණ්ඩුව? පෞගේ ආණ්ඩුවත් එක්ක බලද්දි මේ වෙනස තේරෙනවද? වෙනස තේරෙනවා. එතකොට සමහර කට්ටිය කියනවා කිසිම දෙයක් කළේ නැහැ කියලා කියනවා. තාම ප්‍රමාදයි කියනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? සමන්දයි වඩගෙන. ඒ ගැන මොකද හිතෙන්නේ? ඉතින් මේක ප්‍රමාදය කියන්නේ ඉතින් මේක පටන් ගත්ත විතරනේ. ඒකට ඉතින් කාලයක් යන්න ඕනේ ඉතින්.
යන විදියත් එක්ක අනාගතය ගැන ඔව්ද හොඳයි. යහපත් ඔව්. විදියට හිතන්න පුළුවන්. පුළුවන්. පොළොන්නරුවේ ජනතාව මොකද කියන්නේ ඉතින්? හොඳ තමයි කියන්නේ ඉතින්. හොඳ තමයි කියන්නේ. ඔව්. හොඳයි. ගොමිසු කියන. හරි. ආලුත් ආණ්ඩුව හොඳයි තරුණ නායකයෙක් ඉන්නේ. වැඩපිළිවෙල කරගෙන යනවා මේ තව අවුරුදු 5ක් විතර ගියොත් හොඳට වැඩ කරයි කියලා හිතෙනවා. කෙරෙන වැඩපිළිවෙල හොඳට පේනවද? සාමාන්‍යයෙන් පේනවා ඉතින්. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් හරියට වෙන්නේ නැහැ. ප්‍රමාදයි. ඒ ඉතින් අරගෙන තව මාස අවුරුද්දක් වන් නැහනේ සජය අරගෙන ආණ්ඩුව අරගෙන ඒ හින්දා ඉතින් ඉදිරියට කරයි කියලා හිතෙනවා. පොළොන්නරුවේ ජනතාව විදියට අදහස් බොහොමයක් ඇතිනේ. වටපිටාවේ මිනිස්සුත් එක දේවල් කියනවා ඇතිනේ. එහෙමයි. ඒගොල්ලෝ මොකද කියන්නේ? කියනවා ඉතින් මේ ගොවි ජනතාවට සහනයක් කරලා දෙන්න තමයි කියන්නේ යාලා. දැනට දීපු සහන පිළිබඳව අපට නම් සහනය ලැබලා දුන්නා. ඔව්. සතුටුදායකයි. සතුටුදායකයි. හොඳයි. බොහොම ස්තුතියි. අයිබෝන්. අයිබෝන්. ඉතින් දැන් අලුත් ආණ්ඩුව ඇවිල්ලා මාස 5ක් ගත වෙලා තින්නේ. මොන වගේ අදහසක් පොළොන්නරුවේ ජනතාව තුළ තියෙනවද? ජනතාවට කියන හොඳයි කියලා තමයි කියන්නේ. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? බඩු පිළ අරම අඩුපාඩු අඩුයිනේ. ගත වෙච්ච මාස 6 තුළ ඔවුන්ගේ ක්‍රියාකලාපයත් එක්ක ඒ වෙනස කොහොමද දැක්කේ? වෙනස මේකයි ඉතින් පළාත් සභාවත් එක තමයි බලන්න ඕනේ. එනේ පළාත් සභාව ආවට පස්සේ මොනවද බලන්නේ? තාම වෙනසක් වෙලා නැහැ. ඉතින් වෙනසක් වෙන්න ඉතින් පළාත් සභාව එන්න ඕනේ. අනාගතය ගැන අනාගතය හොඳයි. අනාගතය හොඳයි. ආණ්ඩුව දැන් ගිහින් අනාගතය හොඳයි. දැන් පෞගේ ආණ්ඩුව තිබුණානේ. ඒ ආණ්ඩුවත් එක්ක බලද්දි මේ වෙනස හොඳින්ම මේ දැනෙනවා. වෙනස හොඳට දෙනවා. සමහර කට්ටිය කියනවා කිසි දෙයක් කළේ නැහැ තාම. ඉතින් කරන්න තියෙන මිනිස්සු දෙන්න බෑ කරලා පෙන්නන්න. තව මාස 3න් 4න් කරලා පෙන්නන්න බෑනේ. ඒ මානේ කට්ටියට කරන්න දෙන්න ඕනේ. මොකද හිතන්නේ ආණ්ඩුවේ වර්තමාන වැඩපිළිවෙල ගැන? තවම කියන්න බෑ. තාම කියන්න බෑ. දැන් ගත වෙච්ච මාස 6 ගැන මොන වගේ අදහසක් දෙන්න පුළුවන්ද? ලොකු අදහසක් දෙන්න බෑ. දෙන්න බෑ. හොඳයිද නරකයිද කියලා වගේ? එහෙම නරක කියන්න බෑ හොඳයි කියන්න බෑ. ගිහිල්ලා ඉස්සෙල්ලා ගිය විදිහට ඉස්සෙල්ලා ආණ්ඩුව ගිහිල්ලා තිබ්බ විදිහට බලපුවම හොඳයි නරක කියන්න බෑ. ඒ කියන්නේ හොඳක් දකින්නවා. ඒ කියලා හිතනවා. වෙයි කියලා හිතනවා. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් යන්න පුළුවන්ද? පුළුවන් කියලා හිතනවා. කොට එක පැත්තෙන් අලුත් ආණ්ඩුවක් ඇත්තරම පවතින තත්ත්වය අනුව පහුගිය කාලවල තිබ්බේ වෙනම ආණ්ඩු දෙකන්නේ. ඒතකොට මේක අලුත් විශේෂධාරාවක් වගේ තමයි ලංකාවාසී අපි ඔක්කොටම. ඒ නිසා මේ මම හිතන විදිහට ඉදිරි අනාගතයේ සුබවාදී වෙයි කියන තැන ඉන්නවා. මොකද අපි බලාපොරොත්තු වෙන අවුරුදු 5ක් මේ රටේ. මොකද අවුරුදු 70ක් කරපු රට කවුරු හෝ හැබැයි මේ අවුරුදු මාස දෙකෙන් තුනෙන් අවුරුද්දක් ඇතුළත කරන්න බෑ පැහැදිලිවම. ඒතකොට මම අපි විශ්වාස කරනවා රටේ පුරවැසියෙක් හැටියට අවුරුදු 5ක්වත් අඩුම ගානේ 5ක් හෝ 10ක් යන්න පුළුවන්. හැබැයි එතනින් එහාටත් යනවා නම් ප්‍රශ්නයක් වෙයි. හැබැයි අවුරුදු 5 10 අතර වෙනකොට මේ රට ගොඩගයි කියන එක තැන ඉන්නවා අපි. තරුණ මේ හැටියට. උපරිම සහයෝගය ලබා දෙනවා. අපි අපේ පැත්තෙන් අපි උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ජනතාවත් දැනුවත් කරනවා. පක්ෂ ભેදෙන් තොරව. අපිට ඕනේ මේ සිස්ටම් එක පුද්ගලයෝ නෙවෙයි. හැබැයි සිස්ටම් එක හැදෙන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සමහර කට්ටිය කියනවා කිසි අඩු කරලා නැහැ අරකයි මේකයි කියලා චෝදනා කරනවා. ඒ ප්‍රශ්න. දැන් සිරිමා බණ්ඩාරනායක මැතිනේ කාලේ ඉඳන් මේ වෙනකොට 77 ඉඳන්ම මේ වෙනකොට විශාල බඩු ප්‍රමාණයක් වැඩි වුණා. චන්ද්‍රිකා මොකද්ද කිව්වේ? ඊට පස්සේ ආපු කට්ටිය මොකද කිව්වේ? බඩු මිල අඩු කරනවා කියන එක ප්‍රශ්නයක් තියෙනවා. දේශීය කර්මාන්ත මේ රටේ ඇති කරන්නේ නැතුව කවදාවත් බඩු මිල අඩු කරන්න බෑ. හැබැයි මහ පොළොවේ නිෂ්පාදන අප මොකවත් නැහැ. අද ඉන්දියාවෙන් චීනෙන් පිටරටවල වලින් තමයි අපි මේ වෙනකොට ගේන්නේ. ඒ නිසා මේ බඩු මිල අද නෙවෙයි කොයි කවුරුවවත් වැඩි වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේ දේශීය කර්මාන්තරය ඇති කරලා තමයි මේ රට ගොඩ දාන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ. පොළොන්නරුවේ ජනතාව මොනවද කියන්නේ? පොළොන්නරුවේ ජනතාව වැඩි ප්‍රමාණයක් 47 ඉඳන් ගත්තම ඩී.එස්. සේනානායක මහත්තයාගේ කාලේ ඉඳන්ම ඒ පැත්තට බර වුණා. 77 වෙනකොට සිරිමා බණ්ඩාරනායක මැතිතුමා යම් කිසි ප්‍රමාණයක් රට පාලනය කරන අවස්ථාවක් තිබුණා. අවස්ථාව දුන්නා. ඊට පස්සේ 77 ලොකු විපර්යාසයක් කරා පොළොන්නරු දිස්ත්‍රික්කයේ. ඊට පස්සේ 94 ඊට වැඩිය තර්ජනාත්මක විදිහට බලයකින් ආණ්ඩුව එයාට දුන්නා. ඒකලත් අපි බැලුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ආණ්ඩුව දුන්නා. ඒ කියන්නේ යුද්ධේ නිමා කරා. ඒ වගේ ලොකු ප්‍රමාණයක් කරා එතුමා. නමුත් ඊට පස්සේ ඒ සිස්ටම් එක උනේ නැහැ. හැබැයි යුද්ධය කියන්නේ එක්තරා කොටසක් පමණයි ලංකාවේ. හැබැයි යුද්ධයෙන් පස්සේ රට මේ විපර්යාසයක් උනේ නැහැ. ඒ විපර්යාසය ඇති කරන්න ඉතින් මේ සැරේ පොළොන්නරුවේ ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කරගත්තා. ඒක ඒ පැත්තෙන් හොඳයි කියන තැන ඉන්නවා. ඉදිරියටත් ඔවුන්ව විශ්වාස කරගෙන ඉන්නවා. බොහෝ දුරට විශ්වාස කරගෙන ඉන්නවා මේ වෙනකොට. පක්ෂ ભેදයෙන් තොරව ඔවුන්ගේ වැඩපිළිවෙලට සම්බන්ධ නොවිච්ච දැන් තරුණ පිරිසෙම ඒගොල්ලන්ගේ වැඩසටහනේ ඉන්න අධ්‍යාපන වැඩසටහන් පවා. සමහර දැන් බොහෝ පිරිසක් මේ පොළොන්නරුවේ ඉන්නේ ගොවි ජනතාව. ගොවි ජනතාව වෙනුවෙන් මොන වගේ දේවල්ද සාධාරණයක්ද ඉෂ්ට වුනේ මේ ආණ්ඩුවේ?
ලොකුවට අපිට බලාපොරොත්තු වෙන්න බැරුණ ඇත්තනම. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ඉඳන්ම විනාශ වුණා පොළොන්නරු දිස්ත්‍රික්කය. හැබැයි අපි ඉදිරියට බලාපොරොත්තු අපේ වැව් ටිකක් තියෙන විශාල ප්‍රමාණයක් තියෙන පොළොන්නරුවේ මේ ටික ගොඩ දැම්මොත් තමයි අපිට අවුරුදු 1000කට ඉස්සර එහාට යන්න පුළුවන් වෙන්නේ ඉදිරියට අනාගතයට. රටක් ඇඩියට. හැබැයි අපි කෙටි කාලිනව බලාපොරොත්තු වෙන්න බෑ. මේ වී ගොවිතැනේ තියෙන ප්‍රශ්න පත්‍රයත් එක්ක ඉදිරියට නම් යන්න. ඇත්තටම පාලනය ගැන මම නම් සන්තෝෂ වෙනවා. ඒ කියන්නේ මෙච්චර කල් මේ පැවතිච්ච පාලනයත් එක්ක මේ රටේ මහ ජනතාවට දැන් නම් යහපත සිද්ධ වෙනවා කියලා මට දැනෙනවා. ඒක පේන්න තියෙනවද? පේන්න තියෙනවා. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් වෙලා නැහැ තාම. චෝදනා කරාට මේ ඇස් දෙකට පේන්න අපිට තියෙනවා. ඒකයි. දැන් මේ සිංහල අවුරුදු වුණත් වෙනදාට වැඩිය යම් මට්ටමකට හොඳ තත්ත්වකින් තිබුණා. යම් මට්ටමකට 100%ක් නෙමෙයි. යම් මට්ටමකට හොඳ තත්ත්වකින් තිබුණා. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් කියන්න පුළුවන්. බලාපොරොත්තුවක් කියන්නේ ඉදිරිය ගැන මං හිතන්නේ මේ දිගටම මේක අල්ලගෙන යයි මේක කඩන්න හම් වෙන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ හරියට කරන නිසා ඒකයි. පංචායත් දූෂණ නෑ. එහෙම අපිට දැනගන්න නැහැ. එහෙම වෙන හේකුත් නෑ මං හිතන්නේ. දැන් ඔය සිස්ටම් චේන්ජ් එකක් ගැන කිව්වනේ. ඇත්තට මේ සිස්ටම් චේන්ජ් එක වෙනවද? දැනට යම් කිසි විදිහට වෙලා තියෙනවා. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා වෙයි කියලා. ඒක වෙයිනේ බලමු ඉස්සරහට. මේ මාස 6 දැක්කහම මොන වගේ අදහසක් ගන්න පුළුවන්ද? කිව්ව තරම් දේවල් නම් උනේ නැහැ. ඒ වුණාට ඉතින් අරුන් කරාට වඩා දෙයක් ඉතින් වෙනව නේද? හොරකම් හැම වෙන්නේ නැහැ නේ ඉස්සර වගේ. බලමු ඉතින් අපි. තව කල් තියෙනවනේ. සමහර කට්ටිය චෝදනා කරනවා ප්‍රමාදයි වැඩ කියලා. ඔව් වැඩ ඉතින් ප්‍රමාදයි තමයි ඉතින් කොහොමද? හැබැයි ඉතින් අනිත් ආණ්ඩු වලින් කරපු දේවල් කෝප්පයෙන් පේනකොට මේක ඉතින් මොකක් හරි වෙයි කියලා හිතනවා. අපේ සල්ලි ඉතින් සෙල්ලම් කරපේන මෙච්චර කල් වෙලා තියෙන්නේ. බලමු ඉතින් තව අවුරුදු කිහිපයක් තියෙනවා ඉස්සරහට. මේ විදිහට මේ ආණ්ඩුවට කරගෙන යෑමේ හැකියාව තියෙන්නේ මේ ජනතාවට සාහනයක් සැලසීමෙන් තමයි. මම හිතන්නේ මේ කාල සීම මදි උන්හට ආණ්ඩුව කරගෙන යෑමට. තව කාලයක් දීලා අපි ආණ්ඩුවට සහයෝගය දීම තමයි ජනතාවගේ පරමාර්ථය. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් මේ මාස 6ට උනේ නැහැ. ඒකට ප්‍රමාදයි. එහෙම අදහසක් තියෙනවා. ඔව් මේ අදහස කියන්නේ මෙහෙමයි ජනතාව වශයෙන් බලහම ජනතාව සෙනිකව බලාපොරොත්තු වෙනවා හැම දෙයක්ම. අයිතර රජය වෙනුවෙන් මේකට සෙනිකව උත්තර දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මම හිතන්නේ රජයට සහයෝගය දීම තමයි අපේ අරමුණ. ආණ්ඩුව කියවපු දේවල් කරේ නැහැ ඉතින් නේද? කිව්වට ඉතින් මේ දැන් ඉතින් ගොඩක් ඉතින් දේවල් දුන්නා මිනිස්සුන්ට. කියපු දේවල් කරේ නැහැ. ඔව් කියපු දේවල් ඉතින් තවමත් ඉතින් බලනවා ඉතින් ඉස්සර මොනවා වේද කියලා. රජසේවකයන්ට පඩිය වැඩි වුණා. රජසේවකයන්ට පඩිය වැඩි වුණා ඉතින් මේ නමුත් අර වැඩේ ඉතින් රජයේ පඩිය වුණාට අර මිනිස්සුන්ට ඉතින් මේ බඩු මිලේම අඩු වුණේ නැහැ නේද? බඩු මිල අඩු වුණා නම් ඒකත් හොඳයි ඉතින්. බඩු මිල අඩු වෙලාම නැද්ද? බඩු මිල අඩු වෙලා තත්ත්වෙත් එක්ක බලන්න. තිබ්බ තත්ත්වෙත් එක්ක එහෙම ඉතින් අඩු වෙලා ගුවාට ඉතින් මේ කඩවල වලට තේබොන් ටික දෙන්න ලොකු අඩුවීමක් වෙලා නැහැ. තෙල් මිල අඩු වුණා. තෙල් මිලත් අඩු ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔව්. බලමු ඉතින් ඉස්සරහ. නෑම කියන්න බෑ නේද? ඔව් බලමු ඉස්සරහට නේද? ඉස්සරහ බලමු. කරන ඉඩ දෙන්න එපා. කරන ඉඩක් නැහැනේ. අරෙන් එනවා මෙහෙන් එනවා කටල් දානවා අරක කියනවා මේක කියනවා. අර වැරදි මේ වැරදි කියනවා. හරියන්නේ නැහැ. ඇත්තටම වැරදිද? ඔව්. වැරදි තමයි ඒක. කරගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව වැරදිද? ආණ්ඩුව වැරදි නැහැ. ආණ්ඩුව හරි පාරට වැටෙනවා තාය හෙල්ලෙන් හම්බෙන්නේ නැහැ කාටවත්. දැන් හරි පාරට වැටිලා කියලා වැටෙන්නේ නැහැ තව. දැන් මාස 6න් යනකන් හිටියේ. මාස 6න් යන්නේ නැහනේ. කොච්චර කල් හිටියත් කොච්චර තමයි. මේගොල්ලෝ කරන් යන විදිය හොඳයිද? හොඳයි. හොඳයි. ඔව්. ඇයි ඔබ හොඳයි කියලා කියන්නේ? හොඳයි කියන්නේ අපිට පේන විදිහට අපි වෙන පක්ෂවල හිටියේ අපි අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ මේකට. හොඳයි කියලා හිතෙනවා ඉතින් ඉදිරියට. ඇයි හොඳයි කියලා කියන්නේ? කලින් තිබිච්ච ඒවාට වැඩියෙන් දැන් පොඩ්ඩක් වැඩ කරගෙන යනවා. ඉතින් තව ඉදිරියට බලන්න ඕන හොඳයි. ඒ වෙනස තේරෙනවද පරණ ඒවත් එක්ක බලද්දී? ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. එහෙම කියලා හිතෙනවා. හිතනවා. පොළොන්නරුවේ ජනතාව විදියට මොන වගේ දේවල්ද විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ? එයාලා ඉතින් කුඹුරු වල වැඩවල තමයි ඉතින් හැමෝම අපි කුඹුරු වැඩනේ කරන්නේ. මේ පොළොන්නරුවේ අපි ඔක්කොම කුඹුරු වැඩ කරන්නේ. ඔව් පෝර සානාධාරයේ වීමිල එහෙම හොඳ අගයක් ලැබුණානේ. ඒ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඒ වගේම පොර තමයි ඕනේ වෙන්නේ දැන් ඉදිරියට. තාම ඉතින් ඒව ලැබුණ නැතුව කරන්න බෑනේ වැඩනේ. ඒකයි. ඉදිරියට ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඔව්. කරන විදියම තමයි ඉතින් නේද ඔක්කොම කරපු විදියට තමයි යන්නේ. කරපු විදියම. ඇයි ඔබ එහෙම කියන්නේ? මොනවා කියන්නේ ඉතින් තවම මේ නැහැනේ පොඩි ජනතාවට සහනයක් ඉතින් මොනවා. ඔබට සාහනයක් ලැබුණ නැද්ද? මොනවද ලැබිලා තියෙන්නේ? පෙට්‍රල් අඩු වුණා නේද? තෙල් ටික නම් අඩු වුණා ඉතින් ඒක එකක් නෙවෙයි මං හිතන්නේ. ආණ්ඩුව ගන්න පස්සේ රුපියල් 100කින් 33කින් විතර බහැලා තියෙනවා දැන්. ඔව් ඒක හරි 160ට දෙනවා කියලා කිව්වනේ තෙල්. එකපාර දෙන්න පුළුවන්ද එහෙම? ඉතින් අපිත් ඔය ඉන්නවා ඉතින් අඩු කරනකම් බලාගෙන ටික ටික අඩු වෙගෙන යන 7ක්ම අපිත් දුන්නේ අනුර කුමාර ජනාධිපති. ඔව්. ටික ටික අඩු වෙගෙන යනවනේ හැමදේම. බලමු ඉතින් මාස 5යි ගත වෙලා. ඉදිරියේදී බලමු නේද? විශ්වාසයක් තියන්න පුළුවන්ද? බලමු ඉතින් ඕන කෙනෙකුට අඩුම ගානේ අවුරුද්දක් හරි දෙන්න දෙපේ බලන්න නේ. මේකයි ඉතින් සාමාන්‍ය ඉතින් හිමින් යන ගමනක් තමයි තේරෙන්නේ. ඒකයි ඉතින්. ඒ ගමන සුබවාදීද? ඉතින් බලන්න ඕනේ තවත් ඉතින් තව මාසයක් විතර දීලා තමයි දැන් නම් අමාරු මිනිස්සුන්ටනේ පොඩ්ඩක්නේ. පොළොන්නරුවේ ජනතාව විදියට මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? අපි බලන්නේ ඉතින් හැම මානසයකටම හොඳ සාහනයක් ලබා ගන්න තමයි ආණ්ඩුවට දුන්නේ ඡන්දේ. දැන් ඉතින් මේ මොකද්ද කියන එක තමයි හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන්. මේ මාස 5 ඇතිද ඒ වගේ සුබ සාධනයක් කරන්න?
මේ මන් දන්නේ නේද. මම ඉතින් බලන්න ඕනේ ඉතින් ඉදිරියට. එහෙනම් හැම ආණ්ඩුවම කරපුව හැමදේම අපිට මාජරතාවරයට විතරයි තියෙන්නේ. මේකයි වෙන්නේ. මේ ආණ්ඩුවත් එහෙමද? ඒක බලන්න ඕනේ තව මාස 4-5ක් යනකොට ඒක තමයි අපිට වටහා ගන්න වෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. තවම ඉතින් හරියට කියන්න බෑ නේද? ඉතින් පොඩ කරගෙන යනවනේ. පැහැදීමක් තියෙනවද මේගොල්ලන්ගේ වැඩ ටික ගැන? සාමාන්‍ය පොඩ්ඩක් තියෙනවා පැහැදිලි. සමහර කට්ටිය චෝදනා කරනවා මාස 5ක් ගියාට කිසිම දෙයක් උනේ නැහැ. නෑ කියනවා. ප්‍රමාදයි කියනවා. ඔව් ඒවට තියෙන. ඒ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? මේකනේ ඉතින් වැඩි රටක් මේකපාර නැගිටලා ගන්නත් බෑ. ඒ ඉඳින් ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ නේද? එමයි කරන්න ඕනේ. ඒ හින්දා ටිකක් තියෙනවා ප්‍රිගම්මක් විතර. Full face.